අද වීඩියෝ එකක් ගේන්න හිතුණා මේ පොල් ගස් නගින මැෂින් එකෙන් පොල් කඩන හැටි පෙන්වන්න. ඉතින් මුලින්ම ඉල්ලා හිටිනවා මේ channel එකත් subscribe කරලගම යමු කියලා. ඉතින් මේ ඇත්තටම වෙනදා පොල් කැඩුවේ ගහකට නිකන් නැගලා. ඉතින් දැන් ගොඩක් තැන්වල භාවිතා කරන්න මේ මැෂින් එකක් තියෙනවා. සුදු එකඩෙන් හදලා. ඒකෙන් තමයි දැන් පොල් කඩන්නේ ගොඩක් දෙනා. ඉතින් අරට වැඩිය ටිකක් මැෂින් එක හයි කරගන්න එහෙම ඉතින් වෙලා යනවා. ඒ වුණාට ඉතින් අවදානම එහෙම අඩුයි. මහන්සිය අඩුයි නගින කෙනාට ඉතින්. ඉතින් මෙහෙම ගහට මේ මැෂින් එකේ කොටස් දෙකක් තියෙනවා. කකුලෙන් උස්සන කොටසයි ඉඳ ගන්න කොටසයි. ඒක හයි කරගෙන මේ විදිහට ටික ටික ඉතින් මේ ගහේ උඩට යන්න තමයි තියෙන්නේ. ඉතින් මේක ටිකක් උස ගහක් ටිකක් වෙලා යනවා. ඉතින් මේ ගහට මෙහෙම හිමීට උඩට නගින්න තමයි තියෙන්නේ. දිගටම නගින්නත් අමාරුයිලු. කියන්නේ මේකෙන් නගෙද්දි ටිකක් මහන්සියක් තියනවලු. ඉතින් එහෙම ටිකක් නැගලා මහන්සි කරලා ආය දැන් මේ මෙතන පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් කරනවා මේ ගහේ මුල මහත වැඩි උඩට යද්දි මුල ටිකක් පොඩි වෙනවනේ. එතකොට ආය මේ ගහ වටේට දාලා තියෙන බෙල්ට් එක ටිකක් ආය පොඩි කරගන්න ඕනේ. දැන් ඉතින් හිමින් දැන් මේ උඩට ගිහිල්ලා ඉන්නේ. මේ ගහට ගොඩක් උසයි. එහෙම ගිහිල්ලා මේකේ වාසිය තමයි ඉතින් අර පොල් ගෙඩි කඩලා මේ ගෙවල් අයිනේ තියෙන ගස්වල ඉතින් අර හොඳට එක එක කඩලා ඕන තැනකට විසිකන්න පුළුවන්. හානියක් නොවන විදිහට. මේ වීඩියෝ එක නම් පේන්නේ මේ එක ගෙඩිය තමයි පොල් කඩලා මුකුත් නැති පැත්තකට දානවා. අපේ පැත්තේ නම් දැන් මේ වර්තමාන වෙද්දි පොල් ගහකට ගෙඩියක් නගින රුපියල් 200ක් තමයි ගන්නෙ. ඒක සාධාරණ ගාණක් ඇත්තටම රුපියල් 200ක් කියන්නේ. පොල් ගෙඩි දෙකක විතර ගානන්නේ.